සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම ඒ වගේම ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. hina වෙලා දවස පටන් ගන්න හැදුවට අද යන්නේ ටිකක් දුක හිතෙන ගමනක්. අපේ ටුවර් එක පටන් ගන්න යද්දී 11ට කියලා කිව්වා. 11ට කලින් කරන්න ලොකු වැඩක් තියෙනවා. මම මේ බෑඩ් එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. මොකද ගොඩාක් වෙලාවට ට්‍රැවල් කරන අයගේ අපි දකින්නේ එයාලා ගනිපු ලස්සන දේවල් ටික, ලස්සන අත්දැකීම් ටික, හොඳ දේවල් ටික, සුන්දර දේවල් ටික විතරයි. හැබැයි ගොඩක් වෙලාවට අපිට කොහේදිවත් දකින්න හම්බෙන්නේ එයාලට වුණු කරදර. මම මේ කියන්න හදන්නේ අපිට වුණු එහෙම කරදරයක්. අපි මේ ජෝර්ජියාවට ඇවිල්ලා දෙවනි දවසේ ඉක්මනට කාලේ යන්න හදන්නේ බැංක් එකක් හොයාගෙන. මොකද ඊයේ තමයි අපි ජෝර්ජියාවට ආවේ. දවල් 11ට ලෑන්ඩ් කරා. 11:00 වෙනකොට හොටෙල් එකට ආවා. හොටෙල් එකට ඇවිල්ලා බෑග් ටික තියලා අපිට බඩගින්නක් තිබුණා. කන්න අපි රෙස්ටුරන්ට් එකක් හොයාගෙන ගියා. රෙස්ටුරන්ට් එකක් හොයාගෙන ගිහිල්ලා පාරෙන් එහා පැත්තේ, අතර මේක මේන් රෝඩ් එක නෙමෙයි, ඉන්ටර්ලොක් අල්ලලා තිබුණු පාරක්. එතනින් එහා පැත්තට පැන්නා. ඒ පැත්තට පනිනකොට මම දැක්කා එහා පැත්තේ පොලිස් ජීප් එකක් තිබුණා. මම හස්බන්ඩ්ටත් කිව්වා පොලිසියෙන් ඉන්නවා කියලා. මම හිතන්නේ තප්පර ගාණක් යන්නුනේ නෑ. පොලිසියේ වාහනේ සයිරන් සද්දෙත් එක්ක ආවේ. ඇවිල්ලා ටක් ගාලා අපි ඉන්න තැනින් U-turn කළා අපි ළඟින් නැවැත්තුවා. නැවැත්තුවාම මට මාර බයක් දැනුණා. නන්නාඳුන රටක පොලිසියෙන් නැවැත්තුවාම ඇත්තටම මේ සයිරන් එකට එකපාරක් හැරිලා බැලුවත් එක බැලුවට අපි ගණන් ගත්තේ නෑ. අපේ අතින් මොකද වැරද්දක් වුණා කියලා අපිට දැනුන්නේ නැති හින්දා. පස්සේදී නැවැත්තුවා. අපි දෙන්නත් ළඟට කතා කළා. පොලිසිය අය ජීප් එකෙන් බැස්සා. බැහැලා කිව්වා අපි කරපු වැරද්ද. එතකොට අපි රටට ගොඩ බැහැලා පැයයි වෙන්නේ. ඒගොල්ලන් කිව්වා අපි මෙතනින් පාර මාරුණු එක ඒ රටේ විදියට ලොකු වැරද්දක්. ඒකට අපිට දඩයක් ගෙවන්න වෙනවා කියලා. ඇත්තටම પાස්පෝර්ට් චෙක් කළා. රටට ඇවිල්ලා පැයක් හින්දා එච්චර ලොකු ගාණක් නෙමෙයි. අපි එක්කෙනෙකුට ලැරි 50 ගානේ ඒගොල්ලන් දඩ ගෙවන්න කොලයක් දුන්නා. අපි දැන් මේ යන්නේ ඒ පැනල්ටි එක ගෙවන්න බැංකුවක් හොයාගෙන. යාළුවෝ ඕන බැංකුවකින් අපිට ගෙවන්න පුළුවන් කියලා උදේ පාන්දර වැස්ස කියලා බැලුවේ නෑ. මොකද හිතට හරි කරදරයක් නේ මේක තියාගෙන ඉන්න එක. පොලිසියෙන් ගෙවන්න තියෙන ෆයින් එකක්. ඒ හින්දා හැම දෙයකටම වැඩි ඒකෙන් නිදහස් වෙන්න ඕන කියලා අපි දෙන්න බැංකුවක් හොයාගෙන මේ යන ගමන්. මෙහෙම යනකොට ඇත්තට මේ රටේ ගොඩක් දේවල් අරින්නේ දවල් 10ට කිව්වා. මෙහෙම යනකොට එක බැංක් එකක් තිබුණා. ඒකට හස්බන්ඩ් ගියා. එතකොට එයාලා වැඩ පටන් ගන්නේ 10ට කිව්වා. ඒ හින්දා තව එකක් බලන්න තව චුට්ටක් ඈතට ගියා. කාගෙන්වත් ඇහුවට බැංක් එකක් තියෙන තැනක් එයාලට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. එයාලා ඒක කියන්න තේරෙන්නේ නැහැ. එයාලා කියන එක අපිට තේරෙන්නේ නැහැ. මේ විදියට අපි ගියා බැංකුව හොයන්න. දැන් ආපහු පාර ක්‍රොස් කරන්න තියෙනවා. මෝ බය වෙච්ච තරමට ආයිත් නම් හරියටම નિયમિત තැනින් මාර්ග නීතිවලටම පාර පනිනවා ඇරෙන්න ආයි පාර පනින්නේ නැහැ කියලා හිතුණා. මෙන්න මේ බැංක් එකට අපි ගියා. ඒගොල්ලන් වහලා කිව්වා දැන් මේ පාරෙන් එහා පැත්තේ තියෙනවා බැංක් එකක්. මෙතනින් ක්‍රොස් කරලා එතන බැංක් එකට අපි දෙන්න ගියා. ඇත්තටම වැස්සයි සීතලයි. ඒනට ඔක්කොටම වැඩිය හිතේ බයනේ. ඇත්තමයි ඔයාලටත් මේක කවුරු හරි කෙනෙක් කිව්වේ නැත්නම් ඔයාලා තිනුත් මේ වැරද්ද වෙයිනේ නේද? රටකට ගියාම අපි බැංකුව ඇතුළට ගියා. මෙන්න මේ තියෙන්නේ පොලිසියෙන් අපිට දීපු කොලේ. මේක දීලා තමයි බැංක් එකට අපි ගෙවන්න ඕනේ. අපි යනකොටත් ඇරලා තිබුණේ විනාඩි 15ක් විතර ඉන්න උනා. පස්සේදී මේ නම්බර් එකට ඒගොල්ලන්
ඒ පැනල්ටි එක ගෙවලා මේ ගෙවපු කොලේ අපේ පාස්පෝර්ට් එකේ ස්ටේප්ලර් කරලා දුන්නා මේක තියාගන්න කියලා. නැත්තම් අපි යනකොට එයාපෝට් එකෙන් ගෙවන්න ඕනලු. ඒක කරදරයක්නේ. මම යන්න කලින් වීඩියෝස් 50ක් විතර බැලුවා ජෝර්ජියා ගියපු අයගේ. කවුරු හරි කෙනෙක් තමන්ගේ බෑඩ් එක්ස්පීරියන්ස් කියලා තිබුණා නම් මෙහෙම වෙනවා කියලා එහෙනම් අපිට මේ වැරද්ද වෙන්නේ නැහැ. ඒ හින්දා හැම දෙයකම හොඳ සහ නරක පැති තියෙනවානේ. ඒ හින්දා මං හිතුවා ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න ඕනි කියලා. අපි නොහිත ඒ කියන්නේ මේන් රෝඩ් එකක් නොවන හින්දා හිතන්න නැතුව හදිස්සියට අපි ඒ අතින් මෙහෙම දේවල් වෙන්න පුළුවන්. ඒක නවත්ත ගන්නයි මම මේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මේක හරියට හිතට කරදර වුණු දෙයක්. මේ තියෙන්නේ අපි ගෙවලා ඉවරුනාට පස්සේ ඒගොල්ලන් දීපු කොලේ කිව්වා එයාපෝට් එකකින් ඇහුවොත් මේක පෙන්නන්න කියලා. නම විතරක් බලා ගන්න පුළුවන් වෙන්න තියෙනවා. ඒ නම්බර් එකට තමයි යාලා එක අපිට ගෙවන්න කියලා කිව්වේ. පස්සේදී $100ක් දීලා මේක පේ කළා. හිතේ සතුටින් ආව නැත්තම් යන ගමනත් හිතට කරදරයිනේ. ඒකෙත් එන්ජොයි කරන්න බැරි වෙනවනේ. මම ඇත්තටම අපි මූණ දීපු මේ අත්දැකීම ඔයාලට කිව්වේ ඔයාලගේ අතින් මෙහෙම වරදක් නොවෙන්නයි. ඔයාලා යන ගමනේදී හිතේ සැහැල්ලුවෙන් ඔයාලට ඒ ගමන ගිහින් එන්නයි. එක එක රටවල් වල මාර්ග නීති ගොඩක් වෙනස්. ඒගොල්ලන් කිව්වා මේ ඒගොල්ලන්ගේ හරිම ස්ට්‍රික්ට් එක. අපි පොඩි වෙලාවක් ඉඳන් රටට ඇතුල් වෙලා ලැරි 50ක් කිව්වේ නැත්තම් 200ක් හරි 250ක් හරි කිව්වා. එහෙම පාර ක්‍රොස් කරාම ඒ කියන්නේ ක්‍රොස් කරන්න තියෙන තැනකින් නැතුව වෙන තැනකින් පාර මාරුනොතින් තියෙන පැනල්ටිය ගොඩාක් ලොකු එකක් කියලා ඒගොල්ලන් කිව්වා. අපිට පොඩි වෙලාවක් ඉඳන් තමයි මේ ගානෙන් බේරුනේ. ඉතින් ඒක හරීම හිතට කරදරයක් වුණා. ඔයාලට එහෙම නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.